ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවස සුබම සුබ දේවාශිර්වාදමත් දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජීවන උල්පත සභා පවුලේ සියලු දෙනාද අපේ පාස්ටර්ස්ලා ඇතුළු සභා පවුලේ යාඥා කණ්ඩායම සුභාරංචි සේවයේ සමාජිකත්වයේ දරන්නා වූ සියලු දෙනාද ලෝවැසි සියල්ලන්ද ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ උදෑසන ආදරයෙන් පිළිගන්නවා. හලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අද දවස විශේෂිත දවසක්. මන්ද අදවෙනි දවසක මීට වසර 9කට පෙර අදවෙනි දවසක උන්වහන්සේගේ මේ සුභාරංචි සේවය කරන පිණිස උන්වහන්සේ විවර කළා වූ මේ අනර්ග දොරටුව නිසා උන්වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. ජීවන උල්පත සුභාරංචි සේවය කරනකොටගෙන අන්ධකාරයේ සිටින සෙනඟට උන්වහන්සේගේ සත්‍යතාවයේ පණිවිඩය රැගෙන යන්න උන්වහන්සේ තෝරගත්තා වූ උන්වහන්සේගේ දරුවන් නිසා උන්වහන්සේට අනේක වාරයක් ස්තුති කරමින් මේ පුරා වසර 9ක් තුළ උන්වහන්සේ අප සමග සිටිමින් උන්වහන්සේගේ මඟ පෙන්වීම අනුග්‍රහය තුළ දහසක් ප්‍රශ්න කරදර අභියෝගයන් තුළ උන්වහන්සේ අපේ ඉදිරියට රැගෙන ආ නිසා ඒ දෙවිඳුන්ට ස්තුතිය පුද කරනවා. හලෙලූයා. එසේම දේව වචනේ කියනවා ශුදලු 10 දෙවෙනි පදය ගොයම බොහෝය මෙහෙකරු සල්ප දෙනෙක්ය. ඒ නිසා සමන්ගේ ගොයන් කැපීමට මෙහෙකරුවන් වෙන ලෙස ගොයමේ ස්වාමීන් වහන්සේට යාඥා කරපල්ල කියලා. ආමෙන්. හලෙලූයා. එසේනම් උන්වහන්සේගේ ඒ වැඩේ කරන පිරිස උන්වහන්සේ අපි එකිනෙක කෙනාව කැඳවලා තිබෙනවා. ඒ වගේම උන්වහන්සේ මේ පුරා වසර 9ක් අපි අනර්ග උන්වහන්සේ රැගෙන ආවා. ඒ දෙවිඳුන්ට ස්තුති කරමින් අද දවසේ ඔබට සුබ අනාගතයක් පතනවා. උන්වහන්සේ තුල මේ යන ගමන ඉදිරි වසරක් 10 වෙනි වසර උන්වහන්සේ තුල ජයග්‍රාහීව ඉදිරියට යන්න විශේෂයෙන්ම උන්වහන්සේගේ කරුණාව අනුග්‍රහය මඟ පෙන්වීම තුල මේ සේවය ඉදිරියට කරගෙන යන්න උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. දෙවියන් වහන්සේ ඔබ සමගයි. Happy anniversary. God bless all of you. ජේසු පිටයි ජීවන උල්පත සභාවේ 17 වෙනි සංවත්සර මේ සමරණ මොහොත විශේෂ කාරණා ඔබ සමග බෙදා ගන්නවා කැමති. විශේෂයෙන් ඒකේ සේවය කරන සිස්ටර් පවිත්‍රාගේ කණ්ඩායමට විශේෂ බව සුබපතනවා. මෙච්චර කාලයක් ඔබ මේ කරපු සේවය උදෙසා විශේෂයෙන් මම එක කාරණා ඔබ සමග කතා කරන්න කැමතියි. අපි දන්නවා ජේසුස් වහන්සේ වෙල සමාරියාවේ ගමන් කරද්දී අන්න ජේසුස් වහන්සේට එක කාන්තාවක් මුණ ගැහෙනවා. එයාගේ නම අපිට සඳහන් වෙලා නැහැ. හැබැයි ඒ ජේසුස් වහන්සේ ඔන්සම ඒ ගෑනුත් එක්ක කතා කරනකොට ජේසුස් වහන්සේ කියනවා මම උඹ දෙන වතුර පිපාස ආපෝ එනවා. හැබැයි මම දෙන වතුර බොන මනුස්සයෙක් කවදාවත් පිපාස ඇති වෙන්නේ නැහැ. මොකද ඒ සදාකාලම උනන ජීවන උල්පතක් කියලා කිව්වා. විශේෂයෙන් මේ ජීවන උල්පතක් කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ඒක කිස් කවදාවත් අඩු වෙන්නේ නැහැ. වතුර හැමදාම උනනවා. හැමදාම උනන පරණ වතුරක් නැහැ, අලුත් වතුර තමයි උනන්නේ. ඒ වගේම තමයි ජීවන උල්පත කියන මේ ඔන්ලයින් මේ සේවය තුළ දෙවියන් වහන්සේ නිතරම කැමැති උන්වහන්සේගේ ජීවන ජීවන වතුර උනන්ද හැමතිස්සම උනන්ද හැමතිස්සම පරණ වතුර නෙමෙයි අලුත් වතුර උනන්ද දෙවියන් වහන්සේ කැමැති වෙලා තියෙනවා. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා මේ සේවය උදෙසා. දෙවියන් වහන්සේ දුන්න මේ ජීවන උල්පත කියන ඒ නම උදෙසා ස්තුතිවන්ත වෙනවා. ඔබට මම සුබ පතනවා. මොකද්ද කොහොමද අර ජීවන උල්පත කොහොමද කවදා ඉදෙන්නේ නැතුව වතුර උනන්නේ? ඒ වගේම ඔබගේ ආලේපය ඔබගේ බලය දෙවියන් වහන්සේ තුල උනන්න ඕනේ. ඒ වගේම මේ සේවය බොහෝ අයට ආශිර්වාදයක්. මොකද්ද බොහෝ මනුෂ්‍යයන් මේ සේවයට අවිල්ලා බොහෝ මනුෂ්‍යයන් ආශිර්වාදය ලබා ගත්තා. ඒ වගේම මමත් මේ තුලින් මේ ආශිර්වාදය ලබා ගත්තා. ඔය සියලු දෙනාට මම සුබ පතනවා. ජේසු පිටයි.
ඉටයි හැපි ඇනිවර්සරි ජීවන උල්පත සුභාරංචි කණ්ඩායමින් ආ සියලු දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. ඒ වගේම මේ සුභාරංචි කණ්ඩායමේ පවිත්‍ර සිස්ටර් ඇතුළු දේවදාසයෝ ඒ වගේම ඇඩ්මින්ලා බොහෝ දෙනෙක් සිටියා වූ සියලු දෙනාටත් සියලු දෙනාටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදින් පසු හෙට දින සිට 10 වෙනි වසරට පහ තඹමින් හැම කෙනෙක්ම උදෙසා මේ ජීවන උල්පත සුභාරංචි සේවය ඉදිරියට කරගෙන යන්න දේව කරුණාව ආශිර්වාදය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි හැපි ඇනිවර්සරි. பிரைஸ் அலார்டு அனைவருக்கும் ஜீவன் உள்பத்த சபையில் இருக்கிற ஒவ்வொரு பெரியவரும் முதியோரும் போதகர் மகளுக்கும் மெனி மார் ஹாப்பி ஆனிவர்சரி. கடந்த 9வது வருடங்களை கடந்து வந்துட்டோம். இன்னும் காண போகிற 10வது வருடத்துலேயும் புதிய ஆத்மாக்களும் புதிய நாட்களும் புதிய நிமிடங்களும் புதிய ஆசீர்வாதத்தையும் பெற்றுக்கொள்ள நம்ம தயாராக இருந்து நம்ம பெற்றுக்கொள்கிற ஒவ்வொரு நொடி பொழுதும் கர்த்தர் தாமே தருகிறது. கர்த்தருக்கு நன்றி செலுத்தி 10வது வருடத்தை நம்ம அன்பும் அரவணைப்போடு ஏற்றுக்கொண்டு புதிய நாட்களில் புதிய ஆத்மாக்களை காண போகிறதுக்காக நன்றி செலுத்தி நம்ம யாவரும் ஜெபிப்போம். ஹாப்பி ஆனிவர்சரி ஜீவன உள்பத்த சபைக்கு. ஆமேன் ஆமேன். ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුබ ඇනිවර්සරියක් වේවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ කරුණාව රැකවරණය මේ ජීවන උල්පත සුභාරංචි සේවයේ සිටින ශිෂ්ට පවිත්‍රාත් එයාගේ ස්වාම්පුරුෂයා ඒ වගේම මේ කණ්ඩායමේ ඉන්න සියලුම නායකත්වයේ දරන සියලුම සහෝදර සහෝදරියනු සියලුම පාලකවරු දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. ඒ වගේම මේ 9 වන වසර අවසන් කරලා 10 වන වසර පාදපන්න දුන්නු කරුණාව නිසා දෙවියන් වහන්සේට අනෙක් වාරයක් ස්තුති වේවා. සියලුම දෙනාට හැපි ඇනිවර්සරි. සුබම සුබ මේ ඇනිවර්සරියක් වේවා. මම ප්‍රියා කුමුදුනි ජේසු පිහිටයි. ජීවන උල්පත සභා පවුලේ සියලු දෙනාටම සුබම සුබ සංවත්සරයක් වේවා කියලා මං මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අවුරුදු 9ක් පුරා පසු කරගෙන එන්නා වූ ඒ කාලය තුල දෙවියන් වහන්සේ දුන්නා වූ කරුණාව නිසා මං දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම ඉදිරියට එන්නා වූ නව වසර තුල දෙවියන් වහන්සේ තුල සේවය කරන්න දෙවියන් වහන්සේගේ අනුග්‍රහය මඟ පෙන්වීම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ජේසු පිහිටයි. හැපි ඇනිවර්සරි.